හායි යාළුවනේ, අද මං ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්නේ ගෙදර පරිභෝජනයට පුංචි වගාවක් කරන්නේ කොහොමද කියලා. අද වගා කරන්නේ අපි මෙන්න මේ නිවිති, මේ සෑහෙන ගුණ ජාතියක් තමා නිවිති කියන්නේ. නිවිති කොළ ගෝවයි වගා කරන්නේ කොහොමද කියලා බලමු. මම ගත්තා ගෙදර ඉවත දාන දේවල්. මේ තියෙන්නේ අපි මල් පෝච්චි ගත්තොත් සල්ලි වියදම් වෙනවනේ. එහෙම වියදමක් නැතුව තමයි මේ වැඩේ කරන්න හදන්නේ. මේක ඉතින් වගාවක් විදිහට කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ මාස් මිලෝස් තිබිච්ච හිස් බෝතලයක්. මේකේ මං සිදුරු ටිකකුත් විදගත්තා. මොකද අපි වගා කරනකොට පස්වලට වතුර දැම්මහම වතුර බැහැලා යන්න ඕනනේ. ඒ නිසා මේ තියෙන්නේ අයිස්ක්‍රීම් කාලා ඉවත් කරපු අයිස්ක්‍රීම් කප් එකක්. මේකෙත් මම මේ හිල් විදලා තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලම බලමු මොනවාද හිටවන්නේ කියලා. මම මේ පස් ටිකකුත් ලෑස්ති කරගත්තා. මේ හොඳ පස් ටිකක්, කළු පාට පස් ටිකක්. බලමු. අද නම් මේවට මම වෙන මුකුත්ම දාන්නේ නැහැ. පස් විතරයි ගත්තේ. පස්සේ මම ඔයාලට කියන්නම් මේවට අපි පෝර හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් වැඩේ පටන් ගමු. මේ ඔන්න මන් දැන් මේ බෝතලයට දානවා පස් ටිකක්. මොකටද දන්නවද? මේ පස් ටිකෙන් තමයි අපි ගෝවා පැලයක් හදාගන්න හදන්නේ. ඔය දැකලා ඇති සමහර විට ගෝවවල පොඩි දණ්ඩක් තියෙනවා කියලා. ඔයාලා තියෙද? බලමුකෝ. මෙන්න තියෙනවා කඩෙන් ගෙනාව ගෝවා ඇට පැකට් එක. ගොඩක් දාන්නේ නැහැ. මොකද ගෝවා ටිකයි වාගේ තමයි යට දාන්නේ. මේ දැන් තියෙන ඇට ටික බලන්න. ගෝවා පැකට් එක කපලා ගෝවා ඇට ටිකක් අරගත්තා. බලමු ඇට 3-4ක් විතර වගේ මේකට දැම්මම ඇති. ඔන්න මම හිටවනවා. බලමු දැන් දවස් කීයක් යයිද කියලා මේකේ පැල හැදෙන්න. මෙන්න තියෙනවා අනික් භාජනේ. අපි මේකේ හිටවන්නේ නිවිති දාණ්ඩු. දුන දෙන දෙයක් තමා. පරිප්පු වගේ දෙයකට දාලා අපිට උයන්න පුළුවන්. අපේ ගෙදරම හිටවගෙන ඉවර වෙලා අපිට මාසෙකට වියදම් වෙන මුදලෙන් භාගයක්ම අඩු කරගන්න පුළුවන්. මේ වාගේ පුංචි වගාවක් කරාම ඒ වගේම තමා මානසික සතුට කියන දේත් අපිට මේ වැඩෙන් ලැබෙනවා. ඔයාලා දන්නවා ඇති ගහක් කොළක් අපි හිටවලා ඒකෙන් ඵලදාවක් ලැබෙනකොට හිතට දැනෙන සතුට කොච්චරද කියලා. ඇත්තටම වගාව කියන්නේ ඇත්තටම හොඳ මානසික සුවයක් ගෙනත් දෙන දෙයක් තමයි. ආස හිතෙනවා දිගට ඒ වැඩ කරන්න. අපි ඒවයින් ඵලදාවක් අරගත්තාම පුංචියට අපේ ආදායම වැඩි කරගන්නත් ඉතින් පුළුවන් වගාවක් විදිහට පුංචි බිස්නස් එකක් විදිහට. අපි බලමු කොහොමද කරන්න කියලා. මෙන්න මම මේ නිවිති දඬු ටිකක් හොයාගත්තා. ඔයාලට පේනවත් ඇති මේකේ මේ චූටියට මේකේ තියෙනවා නිකන් මුල් ඇදිලා වගේ මේ චූටියට තියෙන්නේ. පේන්නේ නැහැ හැබැයි කැමරාවට නම්. ඔය චූටියට සුදු පාටට මුල් ටිකක් මේකේ ඇදිලා තියෙනවා. ඔන්න මම දැන් හිටවනවා.
චූටියට කපාගත්ත නිවිති දඬු හිටවෙනවා. අපි බලමු මේවා මුල් ඇදෙන්න කොච්චර කාලයක් යනවද කියලා බලමු. බලලා මං ඔයාලට ආයිත් දවසක ලස්සන වීඩියෝ එකක් ගේන්නම්. මේවා පැලවෙලා තියෙනවා.